කුලක 18 වෙනි පාඩම. කුලක මුලින්ම බලන්න ඕනේ අපි කුලක අංකණය. කුලක අංකණය ආකාර 4කට කරන්න පුළුවන්. කුලක වචනයෙන් විස්තර කිරීම, කුලකවල අවයව ලයිස්තුගත කිරීම, කුලක වෙන් රූප සටහනක් ලෙස දැක්වීම සහ කුලක ජනන ස්වරූපයෙන් දැක්වීම. කුලක අංකණය ආකාර 4ක් තියෙනවා. ඒ 4 තමයි මේ. අපි බලමු වචනෙන් විස්තර කිරීම. ඒ අනු 1ත් 10ත් අතර තුනෙහි ගුණාකාර කුලකය. මෙන්න මේක තමයි දැන් අපි ඉස්සරහට කුලක අංකන යටතේ තිබ්බ කොටස් 4ට විස්තර කරගෙන යන්නේ. දැන් මේකේ පළවෙනි අවස්ථාව. ඒ කියන්නේ කුලක අංකනේ පළවෙනි අවස්ථාව. මොකද වචනෙන් විස්තර කිරීම. දැන් ඔන්න මෙන්න මේ කෑල්ල අපි මේ වචනේ විස්තර කරන්න දාන්න යන්නේ. දැන් ඒ සමානයි 1ත් 10ත් අතර තුනෙහි ගුණාකාර. මෙන්න මේ කොටස අපි මේ කුලක විස්තර කිරීමට දානවා. ඒ සමානයි ඒ අනු ඒ සමානයි මෙන්න මේ විස්තරය දානවා. අපිට මේ සංගල වරහණක් ඇතුලේ දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම ලියන්නත් පුළුවන්. දැන් මේ වගේ වෙන එකක්. බලමු අපි කොහොමද කරන්නේ. දැන් මේක තියෙන b අනු 1ත් 10ත් අතර දෙකේ ගුණාකාර කුලකය. එහෙනම් අපි කොහොමද ලියන්නේ? b අනු b සමානයි 1ත් 10ත් අතර දෙකෙහි ගුණාකාර. එහෙනම් මෙහෙම ලියන්න පුළුවන් b සමානයි 1ත් 10ත් අතර දෙකෙහි ගුණාකාර. අපි ඊළඟට බලමු දෙවෙනි එක. පළවෙනි එක කරා වචන විස්තර කිරීම. දැන් අපි අවයව ලයිස්තුගත කිරීම. ඒක බලමු. මේ තියෙන්නේ අවයව ලයිස්තුගත කිරීම. දැන් ඒකේ තියෙන්නේ a අනු 1ත් 10ත් අතර තුනෙහි ගුණාකාර කුලකය. හරි. අපි බලමු 1ත් 10ත් අතර 10 1ත් 10ත් අතර තියෙන මොනවද? 1 2 3 4 5 6 7 8 9 10. මෙන්න මේ ටික තමයි මේ 1ත් 10ත් අතර තියෙන්නේ. දැන් අපිට හොයන්න අපිට කුලකේ අවශ්‍ය මොනවාද? 1ත් 10ත් අතර තුනෙහි ගුණාකාර. එහෙනම් තුනෙහි ගුණාකාරය තියෙන්නේ මේකයි, මේකයි, මේකයි. දැන් අවයව ලයිස්තුගත කිරීම කියලා කියන්නේ මේ අපිට අර දීලා තියෙන විස්තරේ ඇතුළට අඩංගු වෙන්න ඕනේ කොටස් මොනවාද කියලා හොයලා ලියන. ඒ කියන්නේ අපිට අවශ්‍ය වෙන්නේ මේ තුන. එහෙනම් මේක මෙහෙම තියන්න බෑ. කුලකයක් විදිහට ලියන්න මේ අවයව ලයිස්තුගත කිරීමේදී අනිවාර්යයෙන්ම එහෙම නම් කරන්න ඕනේ a සමානයි කියලා. කියන්නේ මේ අපි ලියන කුලකේ නමක් දෙන්න ඕනේ. දැන් මෙතන අපි දීලා තියෙනවා a කියලා. එහෙම අපි දීලා නැත්නම් x හරි මොකක් හරි කියලා නම් කරන්න ඕනේ. අනිවාර්යෙන් සංගල වරහන් ඇතුලේ ලියවෙන්න ඕනේ. ඊට අමතරව මෙන්න මේ අවයව දෙකක්. මෙන්න මේවට කියන්නේ අවයව කියලා. අවයව ලයිස්තුගත කිරීම. අවයව අතරේ කමාවකින් වෙන් වෙන්න ඕනේ. ඒ වගේම එකම අවයව දෙපාරක් ලියන්න. කොට අනිවාර්යෙන් හිම සංගල වරහන් දෙකක් ඇතුලේ තියෙන්න ඕනේ. එකම අවයවය දෙපාරක් ලියන්නේ නැහැ. ඒ වගේම අවයව කමාවලින් වෙන් කරන්න. මෙන්න මේවට තමයි අවයව කියන්නේ. 1ත් 10ත් අතර දෙකේ ගුණාකාරය. බලන්න 1 2 3 4 5 6 7 8 9 10. දැන් බලන්න 1ත් 10ත් අතර නම් 1ත් 10ත් අතර එන අපි සලකන්න ඕනේ. මෙන්න මේ ටික විතරයි. කලින් එකෙත් එහෙම්ම තමයි මේක වෙන්නේ. 1ත් 10ත් අතර නිසා මේ දෙක ගන්න බෑ. 1ත් 10ත් අතර. 1ත් 10ත් අතර කියවම මෙන්න මේ ටික. මේකේ තියෙන තොර අපිට මේ 10 ගන්න බෑ. අපිට මේක ගන්න පුළුවන් මොනවාද? 2 ගන්න පුළුවන්, 4 ගන්න පුළුවන්, 6 ගන්න පුළුවන්, 8 ගන්න පුළුවන්. මොන අපිට තියෙන්නේ 2 4 6 8 කොහොමද ලියන්න වෙන්නේ අපිට? අපිට b කියලා නම දීලා තියෙනවා. එහෙනම් b සමානයි 2 කමාවක් දාන්න ඕන අනිවාර්යෙන් 4 6 8 අනිවාර්යෙන් කමා තියෙනෝනේ සංගල වරහන් ඇතුලේ තියෙන. වැව ලයිස්තුගත කිරීමමයි. බලමු ඒක කියලා තියෙන්නේ c කියලා. c යනු වටවල යන වචනේ අකුරු. දැන් බලමු අපිට තියෙන අකුරු. මොන වයන්න තියෙනවා අපිට. හයන්න තියෙනවා. මෙන්න ආයි වයන්නක් තියෙනවා. දැන් අපි කලින් වයන්නක් ගත්තනේ. එහෙනම් ආයි වයන්න ගන්න නැහැ. එතකොට මෙන්න මෙච්චරයි ගන්න. ඒතර c කියලා තමයි ඒක නම් කරන්න තියෙන්නේ. මොන එහෙනම් c සමානයි සංගල වරහණක් ආරම්භ කළා වයන්න කමාවක් ඕනේ. ටයන්න ක්‍රමාවක් ඕනේ. ලයන්. අපි ආයේ තව වයන්නක් ලිව්වේ නෑ. ඔන්න සංගල වරහණ ඊළඟ. මේ තමයි වෙන් රූප සටහනක් ලෙස දැක්වීම. මේ කුලක විස්තර කරන තව එක විදිහක්. කුලක අංකනේ එක විදිහක්. මෙහෙම කියලා තිබ්බොත් අපිට වෙන් රූප සටහනක් ලෙස දක්වන්න කියලා කුලක අංකනේ වෙන් රූප සටහනකින් විස්තර කරන්න කිව්වොත් අපිට කරන්න වෙන්නේ මෙන්න මේක. ඒක 1ත් 10ත් අතර තුනෙහි ගුණාකාර. මොනවාද අපිට තිබ්බේ? 3 6 9 ඔය ටික. මේක ඇතුලේ වරහන් මේ එකම ඕනේ. මෙන්න මෙහෙම ලියන්න තියෙන්නේ. මෙන්න මේක තමයි වෙන් රූප සටහනකින් දක්වනවා කියන්නේ. B
b යනු 1 10 අතර දෙකෙහි ගුණාකාරය. b කියන්නේ මොනවද? 2 4 6 8 10 ගන්න බෑ. මොකද 1 10 අතර හින්දා. ඔන්න එහෙනම් එහෙම කළා රවුමක් ඇඳලා 2 4 6 8 මේක b කියලා නම් කරා. දැන් කුලක ජනන ස්වරූපයෙන් දැක්වීම. මේ තමයි හතරවෙනි අවස්ථාව. කුලක අංකනයේදී වචනෙන් විස්තර කළා අවයව ලයිස්තුගත කරා වෙන් රූප සටහනක් ලෙස දැක්වුවා. එහෙනම් දැන් අපිට තියෙන්නේ මෙන්න මේක. කුලක ජනන ස්වරූපයෙන් දැක්වීම. කුලක ජනන ස්වරූපයෙන් දැක්වීම. දැන් මෙන්න මේක තමයි අපි දක්වන්න තියෙන්නේ. ඒ අනුව 1 10 අතර තුනෙහි ගුණාකාර කුලකය. දැන් මේක කුලක ජනන ස්වරූපයෙන් ලියන්න කිව්වම මේක අපි ලියන්නේ a සමානයි x අනවා x යනු තුනෙහි ගුණාකාරය. ඉවර නෑ. මේක තියෙන්න ඕනේ මේ x කියන එක නේ 1 10 අතර තුනෙහි ගුණාකාරය. එතකොට අපි මෙතෙන්ට ගන්න අවයව ගැන තමයි මේ x වලින් විස්තර වෙන්නේ. මෙතෙන්ට ගන්න අවයව තුනෙහි ගුණාකාරයක් වෙන්න ඕනේ. මොකද අපිට මෙතන විස්තරය දීලා තියෙනවා. ඒ විදිහට තමයි මෙතන ජනන ස්වරූපයෙන් විස්තර කරන්නේ. x කියලා කියන්නේ තුනෙහි ගුණාකාරයක්. හරිනේ. එතකොට ඒක තුනෙහි ගුණාකාරයක් විතරක් කියලා මදිනේ. මොකද අපිට යම්කිසි පරාසයක් කියන්න වෙනවා. මොකද නැත්තම් අපිට ගන්න පුළුවන් දිගටම එහෙනම් මෙතන කියලා දෙන 1 10ත් අතර කියලා. එහෙනම් ඒක කොහොමද ලියන්නේ? 1ට වඩා වැඩි වෙන්න ඕනේ. සමාන දාන්න නැහැ. මොකද 1ත් 10ත් අතරනේ. එහෙනම් 1 අයිති වෙන්නෙත් නැහැ. 1 අයිති වෙන්නෙත් නැහැ. 10 අයිති වෙන්නෙත් නැහැ. ඒ හින්දා මේ සමාන දැම්මොත් මොකද වෙන්නේ? 1ත් අයිති කියන එක. ඔන්න x 1ට වඩා විශාල වෙන්න ඕනේ. x 1ට වඩා විශාල වෙන්න ඕනේ. ඒ වගේම කීයටද? 10ට වඩා කුඩා වෙන්න ඕනේ. 10 තමයි ලොකු මේක 10ට වඩා කුඩා වෙන්න ඕනේ. මේකෙන් කියන්නේ x 1ට වඩා විශාල 10ට වඩා කුඩා සංඛ්‍යා ටික තමයි මේ තියෙන්නේ. මෙන්න මේ x කියලා කියන්නේ විචල්‍ය. ඒකට අපිට y z ඒ වගේ ඕන එකක් දාන්න පුළුවන්. x යන තුනෙහි ගුණාකාරය. මෙන්න මේ ඇතුලේ තියෙන ඒවා තුනෙහි ගුණාකාර වෙන්න ඕනේ කියන එක තමයි මෙතනින් කියන්නේ. කුලක අංකනයේ අවස්ථා හතරක් තියෙනවා. වචනෙන් විස්තර කිරීම, අවයව ලයිස්තුගත කිරීම, වෙන් රූප සටහනක් ලෙස දැක්වීම සහ කුලක ජනන ස්වරූපය. මේ අවස්ථා හතර තමයි කුලක අංකනයේ අවස්ථා හතර.